අයිබෝවන් කියලා හැමදෙනෙම ආදරෙන් පිළිගන්නවා e-business minder YouTube channel එකට. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා දැන් තියෙන අප්ඩේට් එක අනුව කොහොමද પાස්පෝර්ට් එක හරියටම හදාගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක හරහා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. 2025 දැන් තියෙන අලුත්ම අප්ඩේට් එක අනුව પાස්පෝර්ට් එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී A to Z පැහැදිලි කිරීමක් කරනවා પાස්පෝර්ට් එක හදාගන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් මොනවාද, ඒ වගේම කොච්චර මුදලක් අය කිරීමක් කරනවද, ඒ වගේම પાස්පෝර්ට් එක හදාගන්න අවශ්‍ය කරන ඇප්ලිකේෂන් ෆෝම් එක කොහොමද ෆිල් කරගන්නේ කියන එක ගැන මම මේ වීඩියෝ එකේ අන්තිමේදී පැහැදිලි කිරීමක් කරනවා. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඉතින් ඔයාලා දන්න ඇති කලින් අප්ඩේට් එකක් තිබ්බා પાස්පෝර්ට් එක හදාගන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා දිනයක් වෙන් කරගන්න ඕනේ කියලා. නමුත් දැන් තියෙන අලුත්ම අප්ඩේට් එක අනුව ඔයාලට අපොයින්ට්මන්ට් මුකුත් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදාම ගිහිල්ලා උනත් ඔයාලට પાස්පෝර්ට් එක හදාගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලා මේ අවස්ථාවේදී પાස්පෝර්ට් එක හදාගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන් බලන්න. ඒ වගේම ඔයාලා දැනටමත් e-business minder YouTube channel එක subscribe කරලා අපිත් එක්ක තාමත් එකතු වෙනත subscribe කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලට પાස්පෝර්ට් එක හදාගන්න අවශ්‍ය කරන ලින්ක් සියල්ලම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ හරහා ගිහිල්ලා ඔයාලට ඇප්ලිකේෂන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ඩොකියුමන්ට් සියල්ලම ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි දැන් මුලින්ම බලමු પાස්පෝර්ට් එක හදාගන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් මොනවාද කියලා. ඉතින් අපි මුලින්ම බලමු પાස්පෝර්ට් එක හදාගන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් මොනවාද කියලා. ඉතින් මේ විදිහට ප්‍රධාන ඩොකියුමන්ට් හතරක් තියෙනවා. පළවෙනි ඩොකියුමන්ට් එක තමයි ඇප්ලිකේෂන් ෆෝම් එක. ඉතින් ඇප්ලිකේෂන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය කරන ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ හරහා ගිහිල්ලා ලේසියෙන්ම ඇප්ලිකේෂන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකේ අන්තිමේදී පැහැදිලි කිරීමක් කරනවා මේ ඇප්ලිකේෂන් ෆෝම් එක කොහොමද 100% නිවැරදිව ෆිල් කරගන්න කියලා. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඉතින් ඔයාලා මේ විදිහට ඇප්ලිකේෂන් ෆෝම් එක හරියට ෆිල් කරගත්තේ නැත්නම් ඔයාලගේ પાස්පෝර්ට් එක වර්ධිනවා. ඒක නිසා අනිවාර්යෙන්ම ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරගන්න වීඩියෝ එක බලාගෙන ඒ විදිහටම ෆිල් කරගන්න ඕනේ. දෙවෙනි ඩොකියුමන්ට් එක ෆොටෝ සබ්මිෂන් ඇක්නොලෙජ්මන්ට් නෝට් එක. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ළඟම තියෙන પાස්පෝර්ට් ෆොටෝස් ගන්න ස්ටුඩියෝ එකකට යන්න. ඉතින් අනිවාර්යෙන් යනකොට ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් එක අරගෙන යන්න ඕනේ. ඉතින් මේ ස්ටුඩියෝ එකට ගියාට පස්සේ ඔයාලගේ પાස්පෝර්ට් ෆොටෝස් ටික ගන්නවා. රුපියල් 800 900ක් වගේ ප්‍රමාණයක් තමයි ගාන විදියට ඔයාලගෙන් අය කිරීමක් කරන්නේ. ඉතින් මේ විදියට ෆොටෝස් ටික ගත්තට පස්සේ ඔයාලට මේ විදියට කොලයක් දෙනවා. ඉතින් මේ ඉන්වොයිස් එකට කියනවා ෆොටෝ සබ්මිෂන් ඇක්නොලෙජ්මන්ට් නෝට් එක කියලා. ඉතින් මේක තමයි අවශ්‍ය කරන දෙවෙනි ඩොකියුමන්ට් එක. ඉතින් තුන්වෙනි ඩොකියුමන්ට් එක ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක සහ ඒකේ කොපි එක. ඉතින් ඔයාලා දන්නවා ඇති ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක කියලා කියන්නේ පිටිපස්සේ දම්පාට සීල් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මාස 6ක කාලයක් ඇතුළත ලබාගත් ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එකක් ඉල්ලනවා. ඉතින් ඔයාලට බලන්න ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා රුපියල් 150ක් වගේ ඉතාම සුළු මුදලක් ගෙවලා ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක ලබා ගන්න. නමුත් මෙතන විශේෂයෙන්ම කියන්න ඕනේ මාත් પાස්පෝර්ට් එක හදාගත්තේ අවුරුදු 15කටත් වඩා පරණ ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එකක් ඉදිරිපත් කළා. නමුත් ඔයාලා පුළුවන් තරම් අලුතෙන් ගත්ත ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එකක් ගෙනියන්න try කරන්න. ඒකට හේතුව තමයි කවුන්ටර් වල ඉන්නවා එක පුද්ගලයෝ. ඒගොල්ලන් අලුත් ඒවා ඉල්ලන්න පුළුවන් නැත්නම් පරණ එකනම ඔයගලන්ට හදාගන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. නමුත් හොඳම දේ තමයි ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එකක් අරගෙන යන එක. හතරවෙනි ඩොකියුමන්ට් එක ඩෙන්ටිටි කාඩ් එක සහ ඒකේ කොපි එකක්. ඉතින් ඩෙන්ටිටි කාඩ් එක හැර කිසිම දෙයකින් ඔයගලන්ට પાස්පෝර්ට් එක හදාගන්න බෑ. සමහර අය අහනවා ඩ්‍රයිවිං ලයිසන්ස් එකෙන් පාස්පෝර්ට් එක හදාගන්න පුළුවන්ද කියලා. එහෙම ඔප්ෂන් එකක් නැහැ. ඩෙන්ටිටි කාඩ් එක හැර වෙන කිසිම ඩොකියුමන්ට් එකකින් ඔයගලන්ට પાස්පෝර්ට් එක හදාගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඩෙන්ටිටි කාඩ් එක සහ ID එකේ කොපි එකක් ගෙනියන්න ඕනේ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයගලන්ගේ ඩෙන්ටිටි කාඩ් එක ගොඩක් පරණයි නම්, කියන අකුරු පේන්නේ නැත්නම් ඔයගලන්ගේ ෆොටෝ එක පේන්නේ නැත්නම් ID එක පළුදු වෙලා තියෙනවා නම් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඩෙන්ටිටි කාඩ් එක අලුතින් හදාගන්න. ඊට පස්සේ પાස්පෝර්ට් එක හදාගන්න යන්න. ඉතින් ඔන්න ඩොකියුමන්ට් හතර තමයි ප්‍රධාන වශයෙන් પાස්පෝර්ට් එක හදාගන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් හතර. ඒ වගේ මෙන්න මේ ස්පෙෂල් සිටුේෂන් තියෙනවා නම් මම කලින් සඳහන් කරපු ඩොකියුමන්ට් හතරට අමතරව ස්පෙෂල් ඩොකියුමන්ට් ඔයගොල්ලන් ඉමිග්‍රේෂන් එකට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් කාගේ හරි પાස්පෝර්ට් එකක් එක්ස්පයර් වෙලා තියෙනවා නම් අලුතින් પાස්පෝර්ට් එක හදනවා නම් අර කලින් සඳහන් කරපු ඩොකියුමන්ට් හතරට අමතරව කලින් પાස්පෝර්ට් එක සහ ඒකේ කොපි එකක් අරගෙන එන්න ඕනේ.
ඒ වගේම ගොඩක් අය අහලා තිබ්බා පාස්පෝර්ට් එකට ජොබ් එක ඇතුළත් කරගන්න පුළුවන්ද කියලා. ඔව් ඇතුළත් කරගන්න පුළුවන්. නමුත් ඕගොල්ලන් ජොබ් එක ප්‍රූෆ් කරන්න නැහැ. කියන්නේ ඕගොල්ලන් මේ වගේ ජොබ් එකක් කරනවා කියලා ප්‍රූෆ් කරන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට කවුරු හරි පුද්ගලයෙක් බලාපොරොත්තු වෙනවා පාස්පෝර්ට් එකට ඇකවුන්ටන්ට් කියලා ඇතුළත් කරගන්න. ඉතින් ඕගොල්ලන් ඇකවුන්ටන්ට් කෙනෙක් කියලා දැන් වැඩ කරන ආයතනයේ අපොයින්ට්මන්ට් ලෙටර්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සර්විස් ලෙටර්ස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඩොකියුමන්ට් ඉදිරිපත් කරලා පාස්පෝර්ට් එකට ජොබ් එක ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරගන්න තැන්දි මම පැහැදිලි කිරීමක් කරනවා කොහොමද ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් එකට ජොබ් එක ඇතුළත් කරගන්නේ කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් ජොබ් එක පාස්පෝර්ට් එකට ඇතුළත් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඔයාලට ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරනකොට මේ සම්බන්ධයෙන් ස්පෙෂල් පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් විවාහයෙන් පසු හස්බන්ඩ්ගේ නමේ කොටසත් තමන්ගේ නමට ඇතුළත් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අන්න ඒ කෙනෙක් අනිවාර්යයෙන්ම ඔරිජිනල් මැරේජ් සර්ටිෆිකේට් එක සහ ඒකේ කොපි එකක් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට අනිවාර්යයෙන්ම මේ සඳහන් කරපු ඩොකියුමන්ට් එක ඔයාලා ගෙනියන්න ඕනේ. ඉතින් මෙතන විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඩොකියුමන්ට් එතන ගිහිල්ලා හදාගන්න බලාපොරොත්තු වෙන්න එපා. ඔයා ඩොකියුමන්ට් එක හරියටම හදාගෙන තමයි පාස්පෝර්ට් ඔෆිස් එකට යන්න ඕනේ. ඉතින් දැන් මම පැහැදිලි කිරීමක් කරන්න පාස්පෝර්ට් එක අපිට හදාගන්න පුළුවන් කොහෙන්ද කියලා. ඒ වගේම අපිට පාස්පෝර්ට් එක හදාගන්න කොච්චර මුදලක් අය කිරීමක් කරනවද කියලා දැන් මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් ඔයාලට පාස්පෝර්ට් එක හදාගන්න පුළුවන් ප්‍රධාන කාර්යාලයේ විදියට බත්තරමුල්ල කාර්යාලය තියෙනවා. මීට අමතරව උප කාර්යාල 4ක් තියෙනවා. මාතර, වවුනියාව, කුරුණෑගල සහ මහනුවරට අදාළව. ඉතින් බත්තරමුල්ල ප්‍රධාන ශාඛාවෙන් පාස්පෝර්ට් 1500ක වගේ වැඩි ප්‍රමාණයක් දවසකට ඉෂුව කිරීමක් කරනවා. ඉතින් ඔයගොල්ලෝ Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන් මෙන්න මේ පාස්පෝර්ට් ඔෆිස් කොහෙද තියෙන්නේ කියලා. මීට අමතරව මාතර, වවුනියාව, කුරුණෑගල, මහනුවර කියන මෙන්න මේ උප කාර්යාලයට අදාළව දවසකට 150ක් 200ක් වගේ ප්‍රමාණයක් තමයි දවසකට පාස්පෝර්ට් ඉෂුව කිරීමක් කරන්නේ. ඒ වගේ මෙතෙන්දි විශේෂයෙන්ම කියන්න ඕනේ මාතර ඉන්න පුද්ගලයෙක් වවුනියාවේ පාස්පෝර්ට් ඔෆිස් එකට ගිහලා පාස්පෝර්ට් හදාගන්න යන්න එපා. ඔයගොල්ලෝ මාතර පාස්පෝර්ට් ඔෆිස් එකෙන් හදාගන්න. එහෙම නැත්නම් බත්තරමුල්ල ප්‍රධාන ශාඛාවට ඇවිල්ලා ඔයාලගේ පාස්පෝර්ට් එක හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ළඟම තියෙන පාස්පෝර්ට් ඔෆිස් එකෙන් ඔයාලා පාස්පෝර්ට් එක හදාගන්න try කරන්න. එහෙම නැත්නම් බත්තරමුල්ලට ආවොත් එimhe ඔයගන්ට දවසට වැඩි පාස්පෝර්ට් ප්‍රමාණයක් ඉෂුව කරන නිසා බත්තරමුල්ලෙන් උනත් ඉක්මනට පාස්පෝර්ට් එක හදාගන්න පුළුවන්. ඉතින් පාස්පෝර්ට් එකක් අලුතෙන්ම හදනකොට ඒ වගේම පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා අලුතෙන්ම හදනකොට මෙන්න මේ ෆී තමයි ඔයගලන්ගෙන් අය කිරීමක් කරන්නේ. අර්ජන්ට් සර්විස් එක කියලා කියන්නේ one day සර්විස් එක. දවසෙන් පාස්පෝර්ට් එක ඔයාලගේ අතට ගන්න පුළුවන්. පාස්පෝර්ට් ෆී එක විදියට රුපියල් 20000ක මුදලක් අය කිරීමක් කරනවා. නමුත් නෝමල් සර්විස් එකකට ඇප්ලයි කරනවා නම් රුපියල් 10000ක මුදලක් තමයි පාස්පෝර්ට් ෆී එක විදියට අය කිරීමක් කරන්නේ. ඉතින් ඔයාලට මෙතනදී දවසෙන් පාස්පෝර්ට් එක ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මාසයක් මාස දෙක මාස 3ක් වගේ එන්නත් පුළුවන්. හරිය නිශ්චිත කාලයක් ඔයාලට හරියටම කියන්න අමාරුයි. ඉතින් normal service එකකට ඇප්ලයි කරනවා නම් රුපියල් 10000ක මුදලක් තමයි පාස්පෝර්ට් ෆී එක විදියට ඔයාලගෙන් අය කිරීමක් කරන්නේ. මීට අමතරව පාස්පෝර්ට් එක නැති කරගෙන තියෙනවා නම් ඔයාලගෙන් දඩ මුදලක් අය කිරීමක් කරනවා. ඒ කියන්නේ අලුතෙන් පාස්පෝර්ට් එක හදාගන්න යන මුදලත් එක්ක තවත් දඩ මුදලක් ඔයගොල්ලන්ගෙන් එකතු කර ගැනීමක් කරනවා. ඉතින් පාස්පෝර්ට් එක ඉෂුව කරලා අවුරුද්ද කාලයක් ඇතුළත ඔයගොල්ලන් පාස්පෝර්ට් එක නැති කරගෙන තියෙනවා නම් දඩ මුදල විදියට රුපියල් 20000ක මුදලක් අය කරනවා. ඒ වගේම පාස්පෝර්ට් එක ඉෂුව කරලා අවුරුද්දකට වඩා වැඩි කාලයක් වෙනවා නම් එතනදී ඔයාලා පාස්පෝර්ට් එක නැති කරගෙන තියෙනවා නම් පෙනල්ටි එක විදියට රුපියල් 15000ක මුදලක් අය කිරීමක් කරනවා. ඉතින් ඔයාලා දන්නවා පාස්පෝර්ට් එක ඉෂුව කිරීමක් කරන්නේ අවුරුදු 10ක කාලයක් සඳහා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා තියෙනවා නම් ඕගොල්ලන් මෙන්න මේ පෙනල්ටි මුදල ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම උදාහරණයක් විදිහට කවුරු හරි පුද්ගලයෙක් පාස්පෝර්ට් එක ඉෂුව කරලා අවුරුදු කාලයක් ඇතුළත පාස්පෝර්ට් එක නැති කරගෙන තිනවා. දැන් අලුතෙන් පාස්පෝර්ට් එක one day service එකකට ආයෙත් හදාගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට එයාගෙන් ෆී එක විදිහට අය කිරීමක් කරනවා. අලුතෙන් පාස්පෝර්ට් එක හදාගන්න නිසා urgent service එකට රුපියල් 20000ක මුදලක් අය කරනවා. ඒ වගේම පාස්පෝර්ට් එක නැති කරගත්ත නිසා පෙනල්ටි එක විදිහට තවත් රුපියල් 20000ක මුදලක් අය කිරීමක් කරනවා. එතකොට සම්පූර්ණ ගාස්තුව විදිහට රුපියල් 40000ක මුදලක් ගෙවන්න ඕනේ. මීට අමතරව කුඩා ළමුන්ට පාස්පෝර්ට් එකක් හදනවා නම් අවුරුදු 10ට සහ අවුරුදු 3ට පාස්පෝර්ට් ඔයගලන්ට හදන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ඇති අවුරුදු 17ට වඩා අඩු පුද්ගලයෙක් තමයි කුඩා ළමුන් ලෙස සැලකීමක් කරන්නේ. අවුරුදු 17 ලබල නැත්නම් එයා කුඩා ළමයෙක් ලෙස සැලකීමක් කරනවා. ඉතින් කුඩා ළමුන්ට පාස්පෝර්ට් එක හදන්න පුළුවන් අවුරුදු 10ට සහ අවුරුදු 3ට අදාළව. අවුරුදු 10ට පාස්පෝර්ට් එක හදනවා නම් one day
ඒ වගේම urgent service එක යටතේ රුපියල් 20000ක මුදලක් අය කිරීමක් කරනවා. normal service එක යටතේ රුපියල් 10000ක මුදලක් අය කිරීමක් කරනවා. ඒ වගේම අවුරුදු 3කට අදාළව පාස්පෝර්ට් එක හදනවා නම් urgent service එක යටතේ රුපියල් 9000ක මුදලක්, normal service එක යටතේ රුපියල් 3000ක මුදලක් අය කිරීමක් කරනවා. ඉතින් ඔයාලට මුලින්ම තියෙන්නේ ඔයාලගේ ඩොකියුමන්ට් ටික රෙඩි කරගන්න. ඉතින් ඔයාලා පාස්පෝර්ට් ඔෆිස් එකට ගිහලා ඩොකියුමන්ට් හදාගන්න බලාපොරොත්තු වෙන්න එපා. මම වීඩියෝ එකේ මුලදී පැහැදිලි කිරීමක් කරා. ඩොකියුමන්ට් ටික හරියට හදාගෙන ෆයිල් එකකට එකතු කරගෙන පුළුවන් තරම් උදෙන් පාස්පෝර්ට් ඔෆිස් එකට යන්න ඕනේ. ඉතින් දැන් අපොයින්ට්මන්ට් මුකුත් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් උදේ 5 මාටවත් කලින් පාස්පෝර්ට් ඔෆිස් එකට යන්න ඕනේ. මොකද එතන පෝලින් තියෙනවා, ගොඩක් අය ලංකාවටම ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා පුළුවන් තරම් උදෙන් පාස්පෝර්ට් ඔෆිස් එකට යන්න. ඊට පස්සේ ඔයාලට මුලින්ම තියෙන්නේ පොලිමක් තියෙනවා. ඉතින් මෙතනදී one day service එක යටතේ වෙනම පොලිමක් තියෙන්න පුළුවන්. normal service එක යටතේ වෙනම පොලිමක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලා හරිම පොලිමට join වෙන්න. සිකොටෙන් අහන්න කොතනද හරියට පොලිම තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම පොලිමේ ඉන්න ඕනේ. ඔය විදිහට පොලිමේ යනකොට ඔයාලට එනවා document ටික submit කරන්න. ඔයාගෙන ආපු document ටික submit කරන්න ඕනේ. ඉතින් ඔයාලා බය වෙන්න එපා. පොලිමේ හරියට ගිහලා document ටික submit කරන්න තියෙන්නේ. මේ විදිහට document ටික බාර දුන්නාට පස්සේ ඔයාලට තියෙනවා ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න. ඉතින් ෆින්ගර්ප්‍රින්ට් එක ඇඟිලි 10ක ෆින්ගර්ප්‍රින්ට් තියන්න තියෙනවා. ඉතින් මේ විදිහට ෆින්ගර්ප්‍රින්ට් එක තිබ්බට පස්සේ ඔයාලට පාස්පෝර්ට් ෆී එක ගෙවන්න තියෙනවා. urgent service එක යටතේ apply කරනවා නම් රුපියල් 20000ක මුදලක්. ඒ වගේම normal service එක යටතේ apply කරනවා නම් රුපියල් 10000ක මුදලක් ගෙවන්න ඕනේ. මීට අමතරව පාස්පෝර්ට් නැති වෙච්ච අය ඉන්නවා නම් පාස්පෝර්ට් ෆී වලට අමතරව ඔයගලගේ penalty මුදලත් ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඔය විදිහට ඩොකියුමන්ට් ටික සබ්මිට් කරලා ෆින්ගර්ප්‍රින්ට් තියලා ඔයාලා පේමන්ට් සියලුම දේවල් කරාට පස්සේ normal service එක යටතේ ඇප්ලයි කරපු අය ඉන්නවා නම් ඒගොල්ලන්ට ගෙදර එන්න පුළුවන්. ඒකට හේතුව තමයි යාලට එදාම පාස්පෝර්ට් එක ලබා ගන්න බෑ. එයාලට පාස්පෝර්ට් එක ලැබෙන්නේ පෝස්ට් ඔෆිස් එක හරහා මාසයක් මාස දෙකක් ඊට වඩා වැඩි කාලයක් වෙන්න පුළුවන්. හරිය නිශ්චිත දවසක් කියන්න අමාරුයි. එක එක්කෙනාට එක එක දවසට එන්න නිසා. ඒක නිසා ඒ අයට ගෙදර එන්න පුළුවන්. ඒ වගේම urgent service එක යටතේ apply කරපු අය ඉන්නවා නම් එයාට එදාම පාස්පෝර්ට් එක ලැබෙනවා. ඉතින් ඔයාලා document එක submit කරලා fingerprint එක තියලා ඒ වගේම ඔයාලා payment එක කරලා සියලුම දේවල් කරාට පස්සේ සාමාන්‍යයෙන් පැය 3-4ක් වගේ කාලයක් ඉන්න ඕනේ. ඉතින් ඔයාලා ඒ counter එක හොයාගෙන ඒ counter එක ගාවම ඉන්න passport එක issue කරන්නේ කොතනින්ද කියලා සාමාන්‍යයෙන් පැය 3ක් වගේ 4ක් වගේ කාලයක් ඇතුළත ඔයගලන්ගේ අතටම passport එක ලබා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම් පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක කොහොමද 100% නිවැරදිව ෆිල් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන link එක මම description එකේ දාලා තිනවා. ඒ හරහා ගිහිල්ලා ඔයාලටම ලේසියෙන් ඇප්ලිකේෂන් ෆෝම් එක download කරගන්න පුළුවන්. ඒ වගේම ගයිඩ්ලයින් කීපයක් මම පැහැදිලි කිරීමක් කරනවා මේ ඇප්ලිකේෂන් ෆෝම් එක කොහොමද ෆිල් කරගන්නේ කියන එක ගැන. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ඒ කියන විදිහට ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය කරන link එක මම description එකේ දාලා තිනවා. ඒ හරහා ලේසියෙන්ම ගිහිල්ලා application form එක download කරගන්න පුළුවන්. ඉතින් application form එක download කරගෙන ළඟම තියෙන communication එකට ගිහිල්ලා print out එකක් ගන්න ඕනේ. ඉතින් ඔයාලට තනි කොලයට print out එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොල දෙකකට print out එක ගන්නත් පුළුවන්. ඉතින් මෙතනදී කොල දෙකකට print out එක ගන්න. ඊට පස්සේ ඔයාලට මම ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන්න අවශ්‍ය කරන ගයිඩ්ලයින් කීපයක් පැහැදිලි කිරීමක් කරනවා. අනිවාර්යෙන් මේ ගයිඩ්ලයින් ටික ෆලෝ කරන්නම ඕනේ. ඉතින් ඔයාලා පැහැදිලි අත් අකුරෙන් ෆිල් කරන්න ඕනේ. ඉතින් මෙතනදී ෆිල් කරනකොට ඊමේල් එක හැර අනිකුත් සියලුම දේවල් ඉංග්‍රීසි කැපිටල් ලකුණු භාවිතා කරලා තමයි ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන්න ඕනේ. ඒ වගේම එක කොටුවකට එක අකුරක් සඳහන් කරන්න. ඒ වගේම වචන අතර ગેප් එකක් තියෙනවා නම් ඔයගලන්ට කොටුවක ස්පේස් එකක් තියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ කොටුව අතර ඉඩ මදි නම් කියන්නේ සමහර වෙලාවට ඊමේල් ඇඩ්‍රස් එක එහෙම නැත්නම් ඇඩ්‍රස් එක ලියනකොට කොටු මදි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක කොටු වලින් පිටත මේ සුදු පාට ස්පේස් එකක් තියෙන්නේ. අන්න එතන ඔයාලට අවශ්‍ය කරන දේවල් ලියන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔය සඳහන් කරපු දේවල් ෆලෝ කරන්න. ඉතින් මම දැන් පැහැදිලි කිරීමක් කරන්න මේ ඇප්ලිකේෂන් ෆෝම් එක කොහොමද 100% නිවැරදිව ෆිල් කරගන්න කියලා. ඉතින් මුලින්ම තියෙනවා type of service. normal service එකට apply කරනවා නම් ඉස්සරහින් කතරයක් දාන්න පුළුවන්. one day service එකට apply කරනවා නම් කතරයක් දාන්න පුළුවන්. ඉතින් මම apply කිරීමක් කරන්නේ one day service එකට. ඒක නිසා one day කියන එක ඉස්සරහින් කතරයක් දාලා තිනවා. දෙවෙනි කොටසේ type of travel document all countries කියලා කියන්නේ ලෝකයේ තියෙන හැම රටකටම අදාළව, middle east countries කියලා කියන්නේ මැද පෙරදිග රටවල් වලට අදාළව, emergency certificate කියලා කියන්නේ නේපාලය සහ ඉන්දියාවට අදාළව, identity certificate කියලා කියන්නේ යම් කිසි නිශ්චිත රටකට අදාළව. ඉතින් ඔයගොල්ලන් apply කරන type එක මෙතනින් select කරගන්න පුළුවන්. ඉතින් මම all countries කියන එක ඉස්සරහින් 4ක් දාලා තිනවා. ඒ වගේ 3 සහ 4 කියන එක ඉතාමත් වැදගත්.
මෙන්න මේ 3 සහ 4 කියන කොටස අදාළ වෙන්නේ අලුතෙන්ම පාස්පෝර්ට් එකක් හදන කෙනෙක්ට. ඒ කියන්නේ කලින් පාස්පෝර්ට් මුකුත් හදපු නැති අලුතෙන්ම පාස්පෝර්ට් එකක් හදන කෙනෙක්ට 3 සහ 4 වෙනි කොටස අදාළ වෙන්නේ නැහැ. ඉතින් 3 වෙනි කොටසේ තියෙන්නේ කලින් පාස්පෝර්ට් එකක් තිබ්බනම් ඒ අවසාන පාස්පෝර්ට් එකේ පාස්පෝර්ට් නම්බර් එක මෙතන සඳහන් කරන්න ඕනේ. ගොඩක් වෙලාවට පාස්පෝර්ට් එක රිනිව් කරනවා නම් අනිවාර්යයෙන්ම අවසාන පාස්පෝර්ට් එකට අදාළව තියෙන පාස්පෝර්ට් නම්බර් එක මෙතන සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අංක 4 NMRP නම්බර් එකක් කියලා කියන්නේ විදේශ රටකදී පාස්පෝර්ට් එක නැති වෙලා තියෙනවා නම් ඒ රටේ විදේශ තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එන්න తాවකාලික ලියවිල්ලක් දෙනවා. අන්නේ తాවකාලික ලියවිල්ලේ NMRP නම්බර් කියලා තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා නම් NMRP නම්බර් එක මෙතන සඳහන් කරන්න ඕනේ. ඒ වගේම පස්වෙනි කොටසේ ID කාඩ් නම්බර් එක මෙතන ලියන්න ඕනේ. ඊට පස්සේ 6 සහ 7 කියන කොටස ඉතාමත් වැදගත්. ඕගොල්ලන් මේ කොටස වැරද්දුවොත් එහෙම, ඒ කියන්නේ ඕගොල්ලන්ගේ නම හරියට ලිව්වේ නැත්නම් සම්පූර්ණයෙන්ම පාස්පෝර්ට් එක වරදිනවා. ඒක නිසා අනිවාර්යෙන් නම හරියට ෆිල් කරන්න ඕනේ. ඉතින් 6 වෙනි කොටසේ තියෙනවා සර්නේම් එක. ඒ කියන්නේ ඔයගලන්ගේ වාසගම. other name කොටසේ තියෙන්නේ වාසගම හැර අනිකුත් සියලුම නම් ටික ඔයාලා other name කොටසේ සඳහන් කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට උදාහරණ දෙකක් මෙතන සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් මුලින්ම තියෙනවා හේරත් මුදියන්සේලාගේ දමිත් කුමාර පෙරේරා. ඉතින් නමට ඉස්සරහින් වාසගමක් තියෙන අය මෙන්න මේ විදිහට තමයි පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕනේ. ඉතින් සර්නේම් එක විදිහට හේරත් මුදියන්සේලාගේ other name කොටසේ දමිත් කුමාර පෙරේරා කියලා මේ විදිහට ලියන්න ඕනේ. නමුත් සමහර අයට මෙන්න මේ වගේ ගැටලුවක් තියෙන්න පුළුවන්. ඉස්සරහට වාසගම නැති අය ඉන්නවා. ඉතින් මගේ නමත් තියෙන්නේ හිමයි ඉස්සරහට වාසගමක් නැහැ. ඒ වගේ අවස්ථාවක අපි මෙන්න මේ විදිහට තමයි ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕනේ. මම ඉතින් ඔයාලට උදාහරණයක් දාලා තිනවා ජනිත් චතුරංග ලියනගේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් other name කොටසේ ජනිත් චතුරංග කියලා ලියන්න, surname කියන කොටසේ ලියනගේ කියලා ලියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහ තමයි surname සහ other name කොටස සඳහන් කිරීමක් කරන්නේ. ඊට පස්සේ 8 වෙනි කොටස තියෙනවා permanent address එක. ඉතින් මෙතන විශේෂ අවස්ථාවක් තියෙනවා. ඔයාලා one day service එක යටතේ apply කිරීමක් කරනවා නම් ඔයගලන්ගේ identity card එකේ තියෙන address එක සඳහන් කරන්න පුළුවන්. ඉතින් මොන address එක ලිව්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද one day service එක යටතේ apply කරනවා නම් එදාම ඔයාගේ අතට passport එක හම්බ වෙනවා. ඒක නිසා මොන address එක ලිව්වත් මෙතනදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගලන්ගේ passport එකේ address එක සඳහන් වෙන්නේ නැහැ. නමුත් මෙතන විශේෂයෙන් මතක තියාගන්න normal service එක යටතේ apply කිරීමක් කරනවා නම් දැන් ඔයාලා පදිංචි වෙලා ඉන්න ස්ථීර ලිපිනේ සඳහන් කරන්න. ඒකට හේතුව තමයි one day service එක වගේ එදාම ඔයාගේ අතට passport එක හම්බෙන්නේ නැහැ. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මෙන්න මේ application එකේ සඳහන් කරන address එකට තමයි පෑල හරහා ඔයාලගේ passport එක එවන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න one day service එක යටතේ apply කරනවා නම් ඔයගලන්ට ඕනම address එකක් මෙතන සඳහන් කිරීමක් කරන්න පුළුවන්. identity එකේ තියෙන විදියට හරිය නැත්නම් birth certificate එකේ තියෙන විදියට එම නැත්නම් දැන් ඉන්න address එක උනත් ඔයාලා සඳහන් කරන්න පුළුවන්. නමුත් normal service එක යටතේ apply කිරීමක් කරනවා නම් අනිවාර්යෙන් දැන් පදිංචි වෙලා ඉන්න ස්ථීර ලිපිනය හරියට මෙන්න මෙතන ලියන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ දිස්ත්‍රික් එක මෙතන සඳහන් කරන්න ඕනේ. කොළඹ නම් කොළඹ, කැන්ඩි නම් කැන්ඩි. ඊට පස්සේ 9 වෙනි කොටසේ දිනනවා බර්ත්ඩේ එක. ඉතින් බර්ත්ඩේ එක මුලින්ම තියෙන්නේ දවස, ඊට පස්සේ මාසෙ, ඊට පස්සේ අවුරුද්ද. ඊට පස්සේ ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට් එක ගත්තට පස්සේ බර්ත් සර්ටිෆිකේට් එකේ නම්බර් එකක් තියෙනවා. නම්බර්ස් 4ක් තියෙනවා. නම්බර්ස් 3ක් තියෙනවා නම් ඉස්සරහට බිංදුව දාලා අනිත් අංක 3 ලියන්න. නම්බර් 4ක් තියෙනවා නම් මෙන්න මෙතන නම්බර් කියන කොටසේ ඒ අංක 4 සඳහන් කරන්න ඕනේ. ඒ වගේ බර්ත් සර්ටිෆිකේට් එකට අදාළව තියෙන දිස්ත්‍රික් එක මෙතන සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ 11 වෙනි කොටසේ place of birth ඔයාලා ඉපදින තැන. ඉතින් බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙනවා ඉපදුණු තැන කොහෙද කියලා. ඉතින් ඔයාලා place of birth එකට ඉපදුණු තැන සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ gender එක male නම් male, female නම් female කියන එක මෙතන select කරගන්න පුළුවන්. ඊට පස්සේ 13 වෙනි කොටසේ ඔයගලන්ගේ job එක සඳහන් කිරීමක් කරන්න පුළුවන්. ඉතින් passport එකේ සමහර අය ඉන්නවා job එක සඳහන් කිරීමක් කරනවා. ඉතින් මේක අනිවාර්ය නෑ. ඉතින් ඔයගලන් හදිසි හරි job එකක් ඇතුළත් කරොත් මෙන්න මේ application form එකේ අනිවාර්යෙන් මේ job එක proof කරන්න ඔයා ගාව document තියෙන්න ඕනේ. ඉතින් මම මෙතන උදාහරණයක් විදිහට දාලා තිනවා AC technician කියලා. ඉතින් මම AC technician කියලා මේ application form එකේ ලිව්වට වැඩක් නැහැ. මට ඒක proof කරන්න පුළුවන් document තියෙන්න ඕනේ.
NVQ level සහතික, ඩිප්ලෝමා, ඩිග්‍රී සර්ටිෆිකේට්, එහෙම නැත්නම් දැන් වැඩ කරන ආයතනයේ AC ටෙක්නීෂියන් කෙනෙක් කියලා අපොයින්ට්මන්ට් ලෙටර්, සර්විස් ලෙටර්ස් ඉදිරිපත් කරලා ඔයගලන්ගේ પાස්පෝර්ට් එක ජොබ් එක ඇතුළත් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ 13 වෙනි කොටස අනිවාර්යයෙන්ම ඔයගලන්ට කැමති නම් પાස්පෝර්ට් එකේ ජොබ් එක දාන්න නැතුව ඉන්න පුළුවන්. ඒ නැත්නම් දානවා නම් අනිවාර්යයෙන්ම ඒක ප්‍රූෆ් කරන ඩොකියුමන්ට් ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ 14 වෙනි කොටසේ ඩුවල් සිටිසන්ෂිප් සම්බන්ධයෙන් ඩුවල් සිටිසන්ෂිප් තියෙනවා නම් ඔයාලා ඉයර්ස් කියන එක ඉස්සරහින් කතරයක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඩුවල් සිටිසන්ෂිප් නම්බර් එක මෙතන ලියන්න ඕනේ. එහෙම නැත්නම් නෝ කියන එක ඉස්සරහින් කතරයක් දාන්න. 15 වෙනි කොටසේ ඔයාගේ ෆෝන් නම්බර් එක ලියන්න ඕනේ. ඊට පස්සේ 16 වෙනි කොටසේ ඊමේල් ඇඩ්‍රස් එක ලියන්න ඕනේ. ඊමේල් ඇඩ්‍රස් එක සිම්පල් තියෙනවා නම් ඒ විදිහටම ඊමේල් ඇඩ්‍රස් එක ලියන්න. ඉතින් ඊමේල් ඇඩ්‍රස් එකක් ඔයාලට නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එකක් හදලා හරි මෙන්න මෙතන සඳහන් කිරීමක් කරන්න. ඉතින් ඔයාලා ඊමේල් එක ලියනකොට ඉඩමදි වුණොත් මෙන්න මේ පොඩියට තියෙන සුදු පාට ස්පේස් එකේ යටින් හරි ඊමේල් ඇඩ්‍රස් එක හරියටම ලියන්න. ඒ වගේම 17 සහ 18 වෙනි කොටස අදාළ වෙන්නේ ඩුවල් සිටිසන්ෂිප් සම්බන්ධයෙන්. ඉතින් ඩුවල් සිටිසන්ෂිප් තියෙනවා නම් 17 වෙනි කොටසේ ෆොරින් නැෂනැලිටි එක ලියන්න ඕනේ. ඒ වගේම ෆොරින් පාස්පෝර්ට් නම්බර් එක ලියන්න ඕනේ. ඉතින් 19 වෙනි කොටස අදාළ වෙන්නේ කුඩා ළමුන්ට පාස්පෝර්ට් එක හදනවා නම්. ඉතින් මේ ඇප්ලිකේෂන් ෆෝම් එක තමයි කුඩා ළමුන්ට අදාළවත් භාවිතා කරන්නේ. ඉතින් මෙතනදී මුලින්ම තියෙනවා පියා හෝ බාරකරුගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක. එහෙම නැත්නම් පාස්පෝර්ට් එකක් තියෙනවා නම් පාස්පෝර්ට් නම්බර එක සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ මව හෝ බාරකරුගේ ඩෙන්ටිටි කාඩ් නම්බර එක. ඒ පාස්පෝර්ට් එකක් තියෙනවා නම් පාස්පෝර්ට් නම්බර එක ලියන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ඇති අවුරුදු 17ක් ලැබපු නැති අය තමයි කුඩා ළමුන් ලෙස සැලකන්නේ. ඉතින් කුඩා ළමුන්ට පාස්පෝර්ට් එක හදනවා නම් තමයි මෙන්න මේ 19 වෙනි කොටස අදාළ වෙන්නේ. ඒ වගේ 20 වෙනි කොටසේ තියෙන්නේ ඔයාලගේ අස්සන සඳහන් කරන්න. මේ විදියට කොටුව මැද්දේ හරියටම ඔයාලගේ අස්සන සඳහන් කරන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් තියෙනවා දිනය සහ අයදුම්කරුගේ අස්සන සඳහන් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට අවශ්‍ය කරන සියලුම දේවල් ගැන පැහැදිලි කිරීමක් කරා. ඉතින් මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.